Hello guys. යාළුවෙකුත් එක්ක මම මේ ට්‍රේන් එකේ යන්න හදන්නේ නුවර. අපි කොළඹින් උදේම පිටත් වෙලා නුවර ආවේ අපේ හොස්ටල් එකේ යාළුවෝ ටිකක් හම්බ වෙන්න. මේ ඉන්නේ මම. එතකොට මේ අපේ තිලු. මේ ප්‍රවීණ. මම එයත් එක්ක තමයි ට්‍රේන් එකේ ආවේ. අපේ අද දවස ප්ලෑන් කරේ මේ මදෝෂා. මේ නිමාෂි. මේ යසී. අනෝෂා. එතකොට මේ ඉන්නේ දිලිනි. එක එක පැතිවලින් නම් ආපු අපි එකතු වුණේ වැවරවමදී. අද අපේ ගොඩක් වීඩියෝස් ෆොටෝස් ගත්තේ ඉනුකි. මේ ඉන්නේ එයා. මේ අපි ලෑස්ති වෙන්නේ ජොයි බෝට්ටුවේ යන්න. අවුරුදු ගාණක් නුවර හිටියට අපි ජොයි බෝට්ටුවේ ගිහිල්ලා නැහැ. තව කීප දෙනෙක්ම අපිත් එක්ක එකතු වෙන්න හිටියත් එයාලා තාම ඇවිල්ලා හිටියේ නැහැ. ඉතින් එයාලා එනකන් අපි ජොයි බෝට්ටුවට ආවා. වැව මැද ඉඳන් දළදා මාලිගාව දිහා බැලුවම මෙහෙම තමයි පේන්නේ. අපි බෝට්ටුවේ ගිහිල්ලා එද්දි තනෝජය චරණී දෙන්නත් ඇවිල්ලා හිටියා. මේක නම් මගේ ළමා ආසාවකට ඉඩ දීමක්. අපි හැමෝම ලන්ච් කරන්න ගියේ කැෆේ ද වයිබ්. හෂේනි, පොඩි ආයෂා, පොඩි චරණී තුන්දෙනාම අපිව මීට් උනේ කැෆේ ද වයිබ් එකේදී. කෑම ටික රෙඩි වෙනකන් අපි මුලින්ම ගත්තේ ඩ්‍රින්ක්ස් ටිකක්. අවුරුදු ගානකට පස්සේ හම්බුනාම ඉතින් කතා කරන දේවල්ද නැත්තේ. කන බොන අතරම අපි අපේ ජීවිතවල අලුත් දේවල් වගේම අපේ ඉස්කෝලේ කාලේ මතක ගොඩක් දේවල් ආපහු බෙදාගත්තා. ළමා කාලෙදිම ගෙදර අයගෙන් ඈත් වෙලා අලුත්ම තැනකට ඇවිල්ලා වෙනස්ම පරිසරයක ඉද්දී අපේ ජීවිතවල දුක සැප බෙදා ගන්න යාළුවෝ ගොඩක් අපිට හිටියා. ඒ අයගෙන් ටික දෙනෙක් තමයි අද අපි හමු වුණේ. එන්න බැරි වුණු අයත් මැසේජ් කර කර අපිට ඒගොල්ලන්ගේ ආදරේ වල තිබුණා. කෑමත් කාලා අපි එන්න පිටත් වෙද්දී නම් පොඩි මන්දාරම් ගතියක් එක්ක වැහි අඳුරක් ඇවිල්ලා තිබුණා. ඩෙවෝන් එක කියන්නේ අපි හැමෝටම මතක ගොඩක් තියෙන තැනක්. අද අපි ඒකට ගියා අයිස්ක්‍රීම් කන්න. ඒ වෙද්දී අපිට යන්න වෙලාවත් ලං වෙන නිසා අපි අයිස්ක්‍රීම් කකාම ඉස්සරහට ගියා. අද දවසේ ලස්සන මතක ගොඩකුයි ආදරේ ගොඩකුයි එකතු කරගෙන තමයි අපි හැමෝම විසිරීලා ගියේ. වැහි අඳුරක් තිබුණත් අපිට අද දවසේ වැඩවලට වැස්ස බාධාවක් වුණේ නැහැ. ට්‍රේන් එකේ එන ගමන් නම් මගදී ටිකක් වැස්සා. ආයෙමත් වීඩියෝ එකක් අරන් එනකන් හැමෝටම සුබ දවසක්.